සුබ දවසක් වේවා සියලු දෙනාටම. ප්‍රේමවන්තයනි, යක්ෂාත්ම ගැන එහෙම නැත්නම් නොපෙනෙන ආත්ම ගැන බොහෝ මිනිස්සු සමහර අය විශ්වාස කරනවා, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරත් නැතත් එවැනි නොපෙනෙන බලවේග කර්ම කොටගෙන යම් අශුද්ධ ආත්ම නැතහොත් යක්ෂ ආත්මවල බලපෑමට ලක්ව බොහෝ මනුෂ්‍යයන් පීඩා විඳින බව මේ දේශයේ අන්දේශවලත් දසදහස් ගණන් මිනිස්සු පීඩා විඳින බව අපි පිළිගත යුතුයි. ප්‍රේමවන්තයනි, මිනිස්සු කුමන අදහස් දරුවත් ජීවමාන සත්‍යතාවයේ වචනය දේවානුභාවයෙන් දුන්න දෙවනස්ගේ වචනය මීට වසර 2000කට ආසන්න ඉහතදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ වැඩ වාසය කරන අවදියේ උන්වහන්සේ සුභාරංචි පොත්වල එහෙම නැත්නම් ශුද්ධ ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ සිට මම එවැනි යක්ෂාත්ම සහ අශුද්ධාත්ම ගැන සඳහන් ලියවිල්ලක විස්තර මෙසේ ඉදිරිපත් කරන්නට කැමැතියි. අපි කියවමු. උන්වහන්සේ ගොඩබැස්ස කල නුවරින් පිට වූ යක්ෂාවේශ වූ මිනිසෙක් උන්වහන්සේට සම්බවුණේය. ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැද සිටියේය. ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැද සිටියේය. ගෙයක නොව සොහොන් ගෙවල්හි විසුවේය. ඔහු යේසුස් වහන්සේ දැක මුල්ගසා උන්වහන්සේ ඉදිරියේ වැටි මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ, ඔබට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් ඉල්ලමි මහත් හඬින් කීවේය. මක් නිසාද? ඒ මනුෂ්‍යයා දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධ ආත්මයට අනකලසේක. අශුද්ධ ආත්මය වනාහි නොඑක් වර ඔහු අල්ලාගත් බැවින් දම්වැල් වලින්ද විලංගු වලින්ද බැඳ ඔහු රැකවල් කරන ලද්දේය. ඔහු වනාහි බැඳුම් කඩා දැමුවේය. මේ අශුද්ධාත්ම ආවේශ වෙච්ච මිනිසයා දම්වැල් වලින් සහ විලංගු වලින් බැඳ ඔහු රැකවල් කරත් ඔහු ඒව කඩා බිඳ දමනවා. ඔහු වනාහි බැඳුම් කඩා දැමුවේය. යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එළවන ලද්දේය. තාගේ නම කිමෙක්දැයි යේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූසේක. ඔහුට බොහෝ යක්ෂයන් ආවේශ වී සිටි නිසා ඔහු ලෙගියුන් යයි කීවේය. ඒ අදහස රංචුවක්. අපි දල වශයෙන් ගත්තොත් 2000කට වඩා වැඩි අශුද්ධාත්ම ගණනාවක් ඔහු මත ආවේශ වෙලා සිටියා. තවදුරටත් දෙවනසික වචනේ සඳහන් වෙනවා, යක්ෂයෝ ඒ මනුෂ්‍යයාගෙන් දුරු වී ගොස් ඌරන්ට වැළුණෝය. සිදුවූයේ බලන පිරිස මනුෂ්‍යෝ පිටත්ව ගොස් යේසුස් වහන්සේ වෙතට පැමිණ යක්ෂයන් දුරුවන මනුෂ්‍යයා වස්ත්‍ර ඇද සිහි ඇතුව යේසුස් වහන්සේගේ පාමුලේ ඉඳගෙන ඉන්නවා දැක බය වූවෝය. එය දුටු අය යක්ෂයන් වැහි සිටි මනුෂ්‍යයා සුව කරනු ලැබූ හැටි ඔවුන්ට කීවෝය. ඔහු ගොස් යේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධ කළේය. ප්‍රේමවන්තයනි, අපි පිළිගත්තත් නැතත් දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වන ආකාරයට ඒ අශුද්ධාත්ම ආවේශ වූ මිනිසයාගේ ජීවිත රටාව ඔබ දැක්කා. විලංගු වලින් දන්වැල් වලින් බැඳ දැමුවත් ඒ විලංගු දන්වැල් කඩා බිඳ දමනවා. ඒ වගේම ඔහු ඇඳුම්
නොහැද ජීවත් වුණා. ඔහු ගෙදර වාසය කරේ නැහැ. වනාන්තරවල, සොහොන් ගෙවල් වල, පාළු ස්ථානවල ජීවත් වුණා. ප්‍රේමවන්තේනි, මෙසේ සිටපු මිනිසයා සිහි ඇතුව ඇදුම් ඇත. උන්වහන්සේ ඉදිරියේ සුවය ලැබ සිටිනකොට මොනතරම් ප්‍රීතියක්ද. මේ දේශයේ අන්දේශයේ දහස් කරම් මිනිස්සු එවැනි නොපෙනෙන බලවේග නිසා, අශුද්ධාත්ම නිසා පීඩා විඳිනවා. ඔවුන්ට කියන්නට කෙනෙක් නැහැ. සමහර අය තමන්ගේ ජීවිතය සියදිවි සමහර අය තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්න අවස්ථාද ඕනෑ තරම් තිබෙනවා. නමුත් ඔබට එක දෙයක් කියන්න කැමතියි. I'm just trying to get to you like I wanna make you mine. I'm just spending all my thoughts